දනික දැන් 2011 ඉඳන් පටන් අරන් අද වෙනකන් එක එක ඩිජිටල් ප්‍රොඩක්ට්ස් එළියට දානවා. ඒ කාලේ තිබ්බ විෂන් නැද්ද මේවා මේ දකින්නේ? මෙහෙමයි. පටන් ගත්ත කාලේ ඉඳන් තිබුණේ එක විෂන් එකක්. ඒ තමයි ඇත්තටම empowering masses digital කියන එක. ඩිජිටල් තාක්ෂණයෙන් මහජනයා සවිබල ගැනීම. ඉතින් මගේ එක්ස්පර්ටීස් එක සහ මගේ ඒරියා එක ඩිජිටල්. ඉතින් මුල ඉඳන්ම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අපි කරන හැම දෙයකින්ම අන්තිමේදී අපේ ලංකාවේ මිනිසුන්ව සවිබල ගැනීම නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිතේ පහසු කිරීම. ඉතින් ඕක පටන් ගන්න මූලික උනේ ඇත්තටම අපි අඳුරගන්න ප්‍රශ්න. ඒතර ප්‍රශ්න ගත්තොත් එහෙම කාලෙන් කාලට එක එක ප්‍රශ්නේ අපි අඳුරගන්නේ. ඒතර මුලින්ම අඳුරගත්තේ ඒ දවස්වල තිබුණු ප්‍රශ්නයක් අවුරුදු 15කට කලින් ලංකාවේ ෆෝන්ස් වලින් අපිට සිංහල කියවන්නවත් පුළුවන්කම තිබ්බේ නැහැ. ටයිප් කරන්න තියා. ඉතින් කියවන්න සොලියුෂන් එක මුලින් හැදුවා. ඊට පස්සේ ටයිප් කරන්න සොලියුෂන් එකක් හැදුනා. ඔහොම යනකොට අපිට තේරුම් ගියා මේ ලංකාවේ මිනිස්සුන්ට නිවුස් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නත් අපිට ඩිජිටල් මාධ්‍යෙන් ලොකු එම්පවර්මන්ට් එකක් කරන්න පුළුවන් කියලා. ඒකට අපි එසනගෙන ආවා ජනමාධ්‍ය පැත්තට. ඊට පස්සේ අපිට තේරුණා මේ ලංකාවේ මිනිස්සුන්ට පේමන්ට්ස් කරන්න ඩිජිටල් ගෙවීම් වලට ලංකාවේ මිනිස්සුන් හුරු කරගන්න අපිට මේ හෙළ කුරු හරහා තව ගොඩක් දෙයක් කරන්න පුළුවන් කියලා. ඒතර ඒ හරහා තමයි හෙළ පේ ගෙනාවේ. ඒක රීලෝඩ් වලින් බිල් පේමන්ට් වලින් පටන් අරගෙන මේ වෙනකොට QR පේමන්ට්ස් වලින් ඉඳන් දඩයක් ගෙවන තැන දක්වා පොලිසිය දඩයක් උනත් ලේසියෙන්ම ගෙවන තැන දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම යනකොට තමයි අර ප්‍රශ්න අඳුරා ගන්න විදිහට තමයි ඇත්තටම මේ ගමන ගොඩ නැගුණේ. ඒතකොට දැන් අලුතෙන්ම අපි අඳුරගත්ත ප්‍රශ්න තමයි ලංකාවේ ටැක්සි හේලින් රයිඩ් හේලින් ගත්තොත් ඒකේ මාකට් එක දැන් අවුරුදු 10කට වැඩි වුණාට තාමත් එතරම් නොවිසිච්ච ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම ඩ්‍රයිවර්ස්ලාගේ පැත්තේ. ඒතකොට එතරම් ඇත්තටම අපිට පුළුවන්කම තියෙනවා අපිට රෝල් එකක් ප්ලේ කරන්න තියෙනවා. එතන තියෙන ප්‍රශ්න ටික ඇඩ්‍රස් කරන්න. ඉතින් අන්න ඒ වගේ අර විෂන් එක සේම් හැමදාම ගියේ මිනිස්සුන්ගේ ජීවිත සවිබල ගැනීමේ මිෂන් එකක් ඩිජිටල් තාක්ෂණයෙන් පාවිච්චි කරලා. හැබැයි ඒක කරන්නේ කොහොමද කියන එක අපිව ඒ ගයිඩන්ස් එක උඩ අපි කරන දේවල් රඳාපවතින්නේ කාලෙන් කාලට අඳුරා ගන්න සහ අපි විසඳන්න හදන ප්‍රශ්න මත ඉස්සරහටත් ඔය විදිහට තමයි ගමන යන්නේ.